හායි කොහමද මගේ යාළුවනේ ඔයාලට මං හිතනවා මගේ යාළුවෝ සතුටින් පරිස්සමෙන් නැති කියලා. ඉතින් මං ඔයාලත් එක්ක වීඩියෝ එකක් ෂෙයා කරගන්න නම් ටිකක් කල් ගියා. මම මේ ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ විශේෂ දවසක්. අද මාර්තු 24. අද මගේ බර්ත්ඩේ එක. ඉතින් මං අද උදේම නැගිටලා පොඩි වැඩ ටිකක් කරන්න පටන් ගත්තා. ඉතින් අපි බලමුකෝ අද දවසේ මොනවද මම කෙරුවේ කියලා. ඉතින් මම උදේම අද බුද්ධ පූජාව ලෑස්ති කෙරුවා. ඒ කියන්නේ මම හිතාගත්තා කිරි ආහාර පූජා කරනවා කියලා. මම කලින් කවදාවත්ම මේ විදිහට බුදු සාදුට කිරි ආහාරවත් බුද්ධ පූජාවත් පූජා කරලා නැහැ. මම මේ මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ වගේ දෙයක් කරන්නේ. ඉතින් මම ඒ ගැන ගොඩාක් විස්තර හොයලා බැලුවා. ගොඩ කට්ටියකින් අහලා දැනගත්තා. ඉතින් මම මේ විදිහට තමයි බුද්ධ පූජාවට බඩු ටික ලෑස්ති කරගත්තේ. සාමාන්‍යයෙන් කිරි ආහාර පිසිද්දී ඒකට වතුර පාවිච්චි කරන්නේ නැහැලු. ඉතින් මම මේ අරන් තියෙන්නේ තැඹිලි වතුර. හාල් හොදන්න වගේ මම ගත්තේ තැඹිලි වතුර. එතකොට මම ගත්තා මෙන්න මේ හැන්දෙන් හාල් හැඳි 3ක් හරි 4ක් හරි තමයි මට මතක විදිහට මම අරගත්තේ. ඊට පස්සේ මම මේ වගේ චූටි මැටි හට්ටියක් අරගත්තා. මේක මම ඊයේ රෑ හොඳට සෝදලා තිබ්බේ. එතකොට උදේ වෙද්දි වේලනවනේ. ඊට පස්සේ මම ඒකට කෙහෙල් කොලයක් ලෑස්ති කරගත්තා. මම මේකට ගත්තේ අඹේවැලේකේ ෆ්‍රෙෂ් මිල්ක් එක. මගේ හට්ටිය චූටි නිසා මම මේ වගේ චූටි එකක් අරගත්තා. ඉතින් අපි බලමු මට මේ වැඩේ ලස්සනට කරගන්න පුළුවන් වුණා. අපි දැන් මේ හාල් ටික හොදගෙන ඉමුකෝ. මම හාල් හොදන්නත් පොඩි කප් එකක් අරගත්තා. ඒවත් මම ඊයේ රෑ සෝදලා තමයි තිබ්බේ. මම මේකට හාල් ටික දාගෙන සෝද ගන්නවා දැන්. මම 3 ගමනක් විතර තැඹිලි වතුර වලින් මේ හාල් ටික හොඳින් සෝදගත්තා. මට අනිත් වැඩ කරන ගමන් නම් වීඩියෝ කරගන්න බැරි වුණා. මම කිරි මුට්ටිය හදාගත්තේ දර ලිපේ. මොකද අපේ ගෑස් එක ඉවර වෙලා තියෙන්නේ. ගෑස් එකක් ගේන්න වෙලා තිබුණේ නැහැ. ඊට පස්සේ මම දර ලිපේම හදාගත්තා. ඒකට වෙනම චූටි ලිපක් තියෙනවා. ඒකේ තමයි මම මේ හදාගත්තේ. මං ඉතින් අර දරවල තියෙන අලු හැම කිරි එකට යන නිසා මෙහෙම කෙහෙල් කොලෙන් වහගත්තා. ඊට පස්සේ මම මේක හරිය පරිස්සමට උතුරවාගෙන හාල් ටික දාගෙන උයා ගත්තා. හරියටම වීඩියෝ කරන්න අමාරුයි. මොකද මම ස්ටෑන්ඩ් එකක් නැතුව අතේ තමයි ෆෝන් එක තියාගෙන ඉන්නේ. අනිත් එක වීඩියෝ කරන ගමන් මේ වැඩේ කරන්න පොඩ්ඩක් අමාරුයි. ඇත්තටම මම මේ වැඩේ කරේ මාරම සතුටකින්. මම මේ විදිහට තමයි බුදු සාදුගේ බුද්ධ පූජාව ලෑස්ති කරගත්තේ. අම්මගේ රෝස මල් ගහෙන් මලකුත් කඩාගත්තා. මම ඒක බුදු සාදුට පූජා කෙරුවාද. ඉතින් මං හිතනවා මට කරන්න පුළුවන් උපරිමයෙන් කෙරුවා කියලා. මම දැනුවත්ව වැරද්දක් වෙන්න දුන්නේ නැහැ. මේ විදිහට තමයි ඉතින් මගේ උපන්දිනේ දවසේ මගේ ආසාව මම ඉෂ්ට කරගත්තේ. මම මේක පූජා කෙරුවාට පස්සේ අම්මා ගාථා ගොඩාක් කියලා ඒක බුදු සාදුට පූජා කෙරුවා. මම කතෝලික. ඉතින් මම මේ දේවල් හරියට දන්නේ නැති නිසා අම්මා ළඟින් වාඩි වෙලා හිටියා. ඊට පස්සේ මම මේ ලෑස්ති වෙන්නේ අපිට උදේට කෑම හදාගන්න.
ඉතින් මම හිතුවා හොඳ සැරට රොටි එකක් හදාගන්නවා කියලා. ඉතින් ඒකට මම මේ මිරිස් කඩාගත්තේ අපේ මිරිස් ගස් වලින්. මේ මිරිස් පැල නම් තවන් වලින් ගෙනල්ලා හිටවපුවා නෙමෙයි. අපේ ගෙදර මිරිස් කුඩු කොටන්නේ ගෙදරමනේ. අන්නේ මිරිස් කරල් වලින් එන ඇට හිටවලා තමයි මේ පැල හදාගෙන තියෙන්නේ. අම්මා කරන්නේ ඒ මිරිස් ඇට තවන් දානවා. ඊට පස්සේ ඒන පැල තමයි මේ හිටවලා තියෙන්නේ. සාමාන්‍යයෙන් තවන් වලින් ගන්න මිරිස් පැල ගොඩාක් ලොකු වෙන්නේ නැහැ. මේ විදිහට හිටවනේම තමයි මේ වගේ ලොකු ගස් හැදෙන්නේ. මෙතනම කොච්චි ගහකුත් තියෙනවා. මම ඒකෙන් කොච්චි කරල් ටිකකුත් කඩාගත්තා. කොච්චි මිරිසුයි දාලා හොඳ රසට සැරට හදාගන්න පුළුවන්. දැන් නම් අවුවත් චුට්ටක් පැටීගෙන එන්නේ. මගේ යාළුවන්ට පේනවා ඇති දැන් මම මේ උදේ වුණාට අවුව නම් මාරම සැරයි. මේ තියෙන්නේ කොච්චි කහ. ඉතින් මේ ටික තමයි මම මේ කඩාගත්තේ. මම ඔයාලට සම්පූර්ණ රෙසිපි එක නම් අරගෙන ඇවිල්ලා නැහැ. YouTube එකේ නම් තියෙනවා මේ රෙසිපි එක. මේ අලගෙඩි තුන ඊයේ මම මොනවා හරි හදන්න අරගෙන ඉතුරු වෙච්ච අලගෙඩි තුනක්. බිත්තරෙත් එහෙම එකක් තමයි. ඉතින් මම මේ බිත්තර ගෙඩියේ මදි නිසා තව බිත්තර ගෙඩියක් තැම්බෙන්න තිබ්බා. දැන් මම මේ අලගෙඩි තුනයි දැනට මේ තියෙන බිත්තර ගෙඩියයි මේ විදිහට ගෑරුප් එකකින් මෑෂ් කරගන්නවා. මේක නම් ඉතින් ලොකු දෙයක් නෙමෙයි. හරිම ලේසි. මම පොඩ්ඩක් කෑලි හිටින්න තමයි මෑෂ් කරගත්තේ. මෙතන දැන් තියෙනවා බිත්තර ගෙඩි දෙකක්. මේ විදිහට හදපුවහම මාරම රසයි. මගේ යාළුවොත් වෙලාවක හදලා බලන්න. ඊට පස්සේ මං ඉතින් අපි සාමාන්‍යයෙන් ටෙම්පරාදු කරන විදිහට මේ අල එකයි බිත්තර එකයි ලුණු මිරිස් දාලා ටෙම්පරාදුවක් දාගත්තා. මම තෙල් නම් මේකට ගොඩක් පාවිච්චි කරේ නැහැ. මොකද රොටියත් අපි පාන් පිටිනේ. ඒ නිසා මෙන්න මේ විදිහට තමයි මම මේ රොටි එක හදාගත්තේ. අර රොටි එකේ මැද්දට තමයි මම ඒ කරි එක දාලා හදාගත්තේ. ඇත්තටම මේ රොටි එක මාරම රසට තිබුණා. මම ඒකටම හරියන්න ප්ලේන් එකකුත් හදාගත්තා. ඉතින් මේ දවස්වල හැමෝටම තෙල් ප්‍රශ්න තියෙනවනේ. අපේ මෑ කොටුවේ මෑ ටික මැස්සකටවත් ගෙනියන්න විදිහක් නැහැ. ගමේ ගොඩ කට්ටියට දුන්නා. මේ තියන්නේ දවස් 2ක විතර විකුණ ගන්න බැරුව ඉතුරු වෙච්ච මෑ ටික. ඉතින් අපි මේ වගේ මේ මෑ කරල් ඔක්කොංගෙම පොතු ඉවත් කරගන්නවා. ඉස්සර අම්මලාගේ කාලේ මේ විදිහට ඉතුරු වුණාම ඒ වගේ පොතු අයින් කරලා අවුවේ වේලලා කල් තියා ගන්නවලු. හැබැයි අපි නම් එහෙම කෙරුවේ නැහැ. මේ විදිහට උදේට එහෙම තම්බලා කන්න පුළුවන්. හැබැයි සමහර කට්ටියට මෙහෙම කද්දී බඩේ කැක්කුම එනවා කියලාත් අහලා තියෙනවා. මේ විදිහට තෙල් දාලා වගේ කන්නත් පුළුවන්. ඒ විදිහටත් පුදුම රසයි. අපි සාමාන්‍යයෙන් මෑ කරල් කන විදිහට වඩා මේ විදිහටත් කනවා නම් ඇත්තට මේකේ වෙනසක් තියෙනවා. ඉතින් අපි හිතුවට වඩා ලොකු ප්‍රමාණයක් තිබ්බා. ඉතින් මම මගේ යාළුවන්ට කිව්වනේ අද මගේ බර්ත්ඩේ එක කියලා. එහෙම ලොකුවට සෙලිබ්‍රේට් කරන්න අපි හිතුවේ නැහැ. ඉතින් අපේ අම්මලාත් එනවා අද අපේ ගෙදර. කොහොම හරි දවස් අවසානයේ මට ලොකු සර්ප්‍රයිස් එකක් මගේ හස්බන්ඩ් දුන්නා. මම හිතුවේ නෑ ඇත්තටම මෙහෙම දෙයක් එයා ඇරේන්ජ් කරලායි කියලා. හැබැයි මං හිතන් හිටියේ කේක් එකක් ගෙනල්ලා කපලා එහෙම මොනවා හරි කරයි කියලා. මට ඇත්තටම හිතා ගන්න බැරි වුණා. ඉතින් මගේ මහත්තයෝ
ඔයාට පුළුවන් හැම වෙලාවෙම මාව සතුටින් තියන්න හදනවට ඔයාට ගොඩාක් ස්තුතියි. ඉතින් මේ විදිහට තමයි මගේ බර්ත්ඩේ එක ලස්සන දවසක් වුණේ. ආයිමත් දවසක මම මගේ යාළුවන්ව හම්බ වෙන්න එන්නම්. thank you ඔයාලා හැමෝටම.